හැලෝ මේ කට්ටිය ගොඩක් කට්ටියදාගේ සත්තු එලෝල පෙන්න්නන්නේ එලෝල පෙන්න්න සත්තු ඇත්තරම නෑ එලෝන සත්තු ටිකක් දුන්නා හෙම ඉන්න කටියකින්න ට්‍රේනිින් දාන වැටිය දැන් අවසනය ම ගොඩ දුරට හවස එලවන්නේ වනාට කමන්නේ අවසක වහින හින්දා මම් බැලුව මේ අද පොටක් දවල්ට දාන්න දැන් ඇවිල්ල ටයින්න කරන්න 12 ගානක් වැඩි ඉස්සෙල්ල හින්දා අවුලන්නේ ඒ වුණාට මේ දවස් ටික සත්තු බඩගින්න ඉන්නේ අවුලන්නේ දාලා බලමු මොකෝ දවල්ට දාන එක හෝ උදේට දාන එක පොඩ්ඩක් chance තියෙනවා මේ පැටියෙක් ගියත් එන්නද ට්‍රේනින් පීරියඩ් එක සත්තු දෙන්න දාලා බලමු එහෙනම් මේ වැඩි කතා බහ නැතුව මේ මගේ අර දෙන්න දා හිටපු සුතුවාර කිරිල්ලි එන්න ට්‍රේනින් කරන්න දාන්න පැටිය සුදු සාස්කින් කරලා ඉන්නේ මොකුත් නැහැ කරට සුප්පිරි සත්තු දාලා බලමු සත්තු දෙන්න දැම්මා ට්‍රේනින් මට පළවෙනි දවස ඇතිවෙන්න අර කිරිල්ලික් එක්ක යන්න දාපුවා හැබැයි ඉස්සෙනවා පේනවා ඇති එනාති සත්තු ඉන්න සත්තු දෙන්න තකොට අයින්න සත්තු දෙන්න ඉස්සුන දාපුවා හැ නගිනවා සත්තු දෙන්න මේ බයත් බෑ ඔහොම යනකොට පළවෙනි දවසම පැටිය ඒක ඇවිල්ලා සාස්කින් පැටියෙක් කෙල්ලා ඉන්න මේ ඒක නියන් අර ඒ ඉන්දියන් ලයින් එක ඇස් සුදු කඩනවා පරණාර ඉන්දියන් එකක් ඇස් සුදුත් කඩනවා ඇස් කහත් කඩනවා ඇස් කළුත් කඩනවා ඒ කියන්නේ ඉන්දියන් පරණ ඉන්දියන් නාරයක් ඒක මේ ඒ කුරුල්ලගේ සාමාන්‍යයෙන් හොටවල් කටවල් තනි කරායි ඉන්දියන් අර නිකන් මේ හොඳම ඉන්දියන් එකේ සාමාන්‍යයෙන් කවුරුත් කට්ටිය හිතුවාම හිතන්නේ ක්‍රොස් කියලා ක්‍රොස් නෙමෙයි මචං පරණ ආර බ්‍රීඩ් වල සමහර සත්තු ඉන්නවා සුදු ඉන්දියන් එක පරණ ආරත් ඉන්නවා දැන් අලුත් ඒවාත් ඉන්නවා මේ හොඳම ආරයක් මේක මේ මගේ අවුරුදු 6ක ඉඳලා මම පරිස්සම් කරන් ඉන්න කුරුල්ලෙක් මහ කුරුල්ලා වැඩ බලලා තමයි පරිස්සම් මේ ඒ කාලේ ඉතින් ටයිමින් සත්තු කියන්නේ අපි සාමාන්‍යයෙන් රුපියල් 500-600ට ඉන්න හොඳ පැය 3.5-4 එලවන්න පුළුවන් සත්තු 500-600ට ඉන්නවා මම මුලින්ම පරේ ගෙනවට මට මතකයි හොඳම සත්තු සාමාන්‍යයෙන් පැය 3.5-4 එලවන සත්තු මම මුලින්ම ගෙනාව සත්තු දෙන්නත් හොඳ හිලමන් ඉන්දියන් එකකුයි බල්ටි ඇස් කළු පුල්ලි කුරුල්ලෝ ගෙනාවේ හොඳම බ්ලඩ් ලයින් වල ජෝඩුව මං ගත්තේ අන්තිම 600 ඒ ජෝඩුවම ගෙවල් ළඟ අංකල් කෙනෙක්ගේ ජෝඩුව 600න් ගත්තේ ඒ කාලේ රුපියල් 300යි 250යි හොඳම සත්තු උනත් සාමාන්‍යයෙන් හොඳ ටයිම් එක පැය 5කට 6කට එහා පැත්තේ යන සත්තු ගන්නවා නම් සාමාන්‍යයෙන්
3,000-4,000 ජෝඩුව ගන්න පුළුවන් කාලයක් තිබ්බා ඒ කාලේ. ඉතින් ඒ කාලේ සත්තු හදලා ඉවරලා සත්තු මේ අන්තිමට කරන්න වෙලාවක් නැතුව දුන්නා. මේ ඊට පස්සේ අලුතෙන් අරගෙන ඉවරලා ඊට පස්සේ දැන් මීට අවුරුදු 5කට විතර කලින් ගෙනාපු සත්තු. සුන අවුලක් නැහැ වහලේ පුරුදු හින්දා සතෙක්ට බය වුණා. සතෙක්ට නෙමෙයි මේ කොකාර ලොකු කොක්කු. යන උට බය වෙලා කාලේ ගියා එකපාරට දාපු හින්දා මේ සත්තුන්ට බයයි. විදිනවා සත්තු දෙන්න. පැටියා දොර ඇදෙයි දන්නේ අපි බලමු මේ දැන් තව විනාඩි 2ක් විතර කරගෙන තියලා මම බස්ස කරනවා කොහොමද පැටියව මහහිරල්ලේ බස්ස කරනවා. මොකෝ මම එලවන්න සත්තු නැහැ. මම දුන්න කියන්නේ මේ ගොඩ එලෝ හිටියේ දැන් එලෝන සත්තු තමයි මම බ්‍රීඩ් වලට දාලා ඉන්නේ. පැටව ඉන්න සත්තු මම එලවන්නේ මේ ඒකින්ද එලවන්න සත්තුත් නැහැ කොහොමද මේ ඔය දෙන්න තමයි ඉන්නේ. දැනට දැන් ඔය පැටිය පුරුදු කරගත්තාම ටිකක් එලවත හැකි. ඔය ඉන්නේ සත්තු දෙන්න. තව තප්පර 3-4ක් අරගෙන දීලා බස්සකම අපේ වරේ දාලා. ඩල් එකක් නැහැ හැබැයි සතා පළවෙනි දවසේ ලෙව්වා කියලා. දැන් කල්ලි 3ක් මේ කිරිල්ලි පැටියා මගේ අර හොඳ කුරුල්ලෙක් ඉන්න ඒ කුරුල්ලට පෙයාරලා ඔටෝම. ඒ කියන්නේ එකම කූඩුවෙනි කුරුල්ල කිරිල්ල ඔක්කොම ඉන්නේ. මේ කුලනුත් සැර වැඩි. පැටිය දුර ගියයිද දන්නේ නැහැ. ඒක හින්දා බයයි. බලමු තව චුට්ටක් ඉන්න දීලා බස්සගමු. ඔය ඉන්නේ සත්තු දෙන්න. කට්ටිය පෙන්නන්න කියව හින්දා මේ වීඩියෝ එක ගන්නෙ. නැත්තම් මං නිකන් එලවලා දානවා. මේ ඉන්නේ සත්තු දෙන්න. ඩල් නෑ පැටිය. ඉතින් ඩල් නෑ. එලවන්න පුළුවන් මේ සත්තු මං ටයිමින් බලලා තිනවා. පැය 5න් එහා බලලා තිනවා මේ පැටව. එක පැටියක්වත් ඉතුරුන්නේ නෑ මේ එලවද්දි නැති වුණා සත්තු ගහලා නැති වුණා. මොකෝ මේ සත්තු දුර දුවන්නේ නැහැ. පරණාර ඉන්දියන් එක. දුර දුවන්නේ නැහැ. ගේ උඩ තමයි ගොඩක් ඉන්නේ. දැන් දුවන ආරෙකුත් හදාගෙන යන ගමන් පරණාර ආරේ මං අයින් කරන්න නැති හින්දා ආසාවට ඒ ආරෙත් හදනවා. මම මේ පැටිය තව ටික දවසින් මේ බලලා ඉවරලා ටයිම් එකක් බලලා බලමු ඉතින් කාට හරි ගන්න කෙනෙක්ට හරි දෙනවා මේ මං තියාගන්න නැහැ කියන්නේ. මහ කුරුල්ලව දෙන්නේ මහ කුරුල්ලා මේ ආසෙින්ද මං ඒ කාලේ පළවෙනි ඒ කියන්නේ මුල්ලම හදපු. දැන් ඊට පස්සේ අර කලින්ම හදන්න ටික නැතුව ඊට පස්සේ මුලින්ම හදන්න ගත්තට පස්සේ හදන්න ගෙනාපු සත්තුන්ගෙන් ටිකක් ඉන්න මේ මං අර දැන් මෙච්චර කාලයක් පරිස්සම් කරගෙන ඉතිරි වෙලා ඉන්න සතා හින්දා මං තියාගන්න මහ කුරුල්ලව. පැටියව බලනවා මං දුවන ආරෙම මට හරි ගියොත් එහෙනම් මං දුවන ආරෙම හදනවා ඉන්දියන් වලත් ගේ උඩ කරගෙන සත්තු තියාගන්නෙම නැති වෙයි කියලා හිතෙනවා. ඔය ඉන්නේ ඉතින් ඒ සුදු ආර කිරිල්ලි ගේ උඩ හින්දා කරගෙන හින්දා ඒ ආරෙම දෙන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දුර දුවන එකෙක්ට දුර දුවන එකෙක් සෙට් වෙලා එලවන්න සෙට් කරලා එලවන්න ඕනේ. නැත්තම් ගේ උඩ ඉන්න සතාට ගේ උඩ ඉන්න සතෙන්ම දාන්න ඕනේ. එකම ගමන තියෙන සත්තු තමයි ටයිමින් එකකට එලවන්න පුළුවන්. අපි පරේ දෙන්නෙත් දාගමු වහලෙට. මේ ඉන්නේ මම නිකන් ඩ්‍රොපර්ස් වගේ කියන්නේ ඩ්‍රොපර්ස් වලට වගේ දාගන්න මේ තියන් ඉන්න නිකන් කුරුල්ලෙක්. ඒ මෙයාත් හොඳ කුරුල්ලෙක් මේ. කාලයක් තිස්සේ කපලා ඉඳලා පොඩ්ඩක් සවුත් වෙලා වැඩි ටයිම් එකකට එලවන්න බැරි නිසා ඒ වුණාට මං අර ආසාවට තියන් ඉන්නවා ලස්සනත් හින්දා. අපි දාමු. පේනවනේ යා. දා සත්තුන්ට බය වෙනවා. මම හිතන්නේ සත්තු ඉන්න උඩ පොඩ්ඩක් විදිනවා සත්තු. මොකෝ මේ ටයිම් එකට දැම්මම ගොඩක් වෙලාවට සත්තු ඉන්නවා. අවුවක් තියෙනවා මේ වැහැලා පායපු ගම සත්තු ඉන්නවා. ඉතින් බලමු. බයිනකම් වීඩියෝ එක ගන්නවා වැඩි සත්තු දෙන්න වැඩි දුර දුවන්න දෙන්න තෝ පැටියව බස්ස ගන්නවා. මොකෝ ගේ උඩ ඉන්න ආර හින්දා මේගොල්ලෝ වැඩි දුවලා ඉන්නේ. දුර කැඩුනොත් එහෙම සත්තු දෙන්න ඉද්දා
වෙල මං හිතන්නේ පල්ලෙහා වෙල ආන හින්දා ඒවට අර ලොකු කොක්කු වෙනවා. ඒවට බය වෙනවා සත්තු. සත්තු දෙන්න ආයේ නෑ ගේ උඩට තාම. ආමේ ඉන්නේ. දා මේ ඉන්නේ අර කුරුල්ල පැටව කවන. මං සාමාන්‍යයෙන් පැටව කවන සත්තු එලවන්නේ නෑ මචං. පැටව කවන කියන්නේ පැටව ගන්න සත්තු එලවන්නේ නෑ. පැටව ටික අරගෙන ඊට පස්සේ සත්තු ටික පොඩ්ඩක් ඉන්න දීලා මාස දෙක තුනක් හරි ගියාට පස්සේ තමයි ආයෙ එළියට හරි එලවන්න හරි දාන්නේ. පැටව ඉන්න කාලේට කවදාවත් එලවන්න හොඳ නෑ. සත්තු දෙන්නේ 3 දෙනෙක් දාලා දැන් නම් හිටව වෙලා හොඳටම ඇති. ඔය සාමාන්‍ය මං ඔච්චරවත් තියන්නේ නෑ සත්තු. පළවෙනි දවසේ එලවද්දි අද පොඩ්ඩක් හිටියත් එක්ක. හිටිය කියන්නේ ඉස්සුන දාපු ගමන් යන ලයින් තමයි ඉතින් මේ කියන්නේ පරණාර සත්තු අර මේ දැන් ඉන්න සත්තු වගේ නෙවෙයි. පරණාර සත්තු කියන්නේ වෙනම එකක්. ඔය බඩ සුදු පැටියයි සුදු ආර කෙරෙල්ලේ මම පැය දෙකමාර එලවලා තින්නේ. සාමාන්‍යයෙන් මට පැය 3 එලව ගන්න ටයිම් එක සෙට් වෙන්නේ. දැන් මේක මේ දැන් සති 3කට විතර පස්සේ මේ ආවෝ එක පාට දැම්මේ. සාමාන්‍යයෙන් ඉතින් අද ටයිම් එකක් ගන්න බෑ. ඒ වුණාට දවස් 5-6ක් එලවද්දී නම් එක දිගට එලවන්න පුළුවන් වුණු සතාගේ පැය 3මාරක් විතර ගන්න පුළුවන් වෙනවා මේ හරියට වෙලාවට එලවුවා. මං සාමාන්‍යයෙන් ගෙදර නෑනේ. ඉතින් හවස ඇවිල්ලා සාමාන්‍ය 4:00 4ට ඔය වගේ ටයිම් වලට තමයි මං එලවන්නේ සත්තු. ඒ එලෙව්වට පස්සේ ඉතින් සත්තුන්ට සතාගේ ටයිම් එකක ඉන්න බැරි වෙනවා. ගොඩක් දුරට සත්තු ඇහිලා නැතිත් වෙනවා ඒ වෙලාවට එලවලා ටයිම් එක. වැඩිපුර ඉන්න ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ කරුවල වෙනම මෙතන ගසුත් වැඩි පේනවා. ඉතින් සත්තුන්ට බෑ ගන්න බැරුව නැති වෙලා තියෙනවා. ඔය ගස් උඩ ඉඳලා පොල් ගස් උඩ බැහැලා ඉඳලා නිකම්ම නැති වෙලා ඉඳලා තියෙනවා. මේ පැටියගෙම ඔය දැන් ට්‍රේනින් දාපු පැටියගෙම වැඩිමල් මුරේ පැටව දෙන්නෙක් ඒ විදිහට නැති වුණා. දෙන්නා සතා පොඩ්ඩක් දුර ඇදෙනවා. දාන්න ඕනේ. දා ආයි තටු කපලා හිටියේ මේ පාකිස්තාන කුරුල්ලයි තටු ඇවිලා තින්නේ දැන්. හොඳට බැලන්ස් එකකින් තියෙනවා. එයාට ඇඩ්වාන්ස් එකක් දීලා තින්නේ. ආපු කෙනෙක් ඇඩ්වාන්ස් දීලා කි පරේන්ට අහන්නෙත් නෑ පැටිය කියලා බලන්නකො. තාමුට එකපාරට බහින්නේ නෑ සත්තු. දා විනාඩි 10කට වැඩි තාම සත්තු දෙන්න. අර පේන ඇති මෙන්න මෙතනින් යනවා සත්තු දෙන්න. ඔය යන්නේ. සත්තු දෙන්න එතනින් ගියා. එකපාරට බහින්නේ නැහැ ඉතින්. පරේ දැම මට ඉතින් මගේ ඩ්‍රොපර්ස්ලා ටික ඔක්කොම මං වික්කා. ඩ්‍රොපර්ස්ලාට හදපු සත්තු ඔක්කොම වික්කා. මගේ උඩ කූඩුවේ හිටියේ හද ඩ්‍රොපර්ස්ලාට කට්ටිය දන්නේ නැති මගේ පළවෙනි වීඩියෝ එකේ මං දාලා තිබ්බ වීඩියෝ එක. ඒකේ ඩ්‍රොපර්ස්ලාට වගේ සත්තු කීප දෙනෙක් හැදුවා. අතනින් එනවා ලොකු සතෙක්. අර ලොකු කොක්කු ජාතිය මං නම නම් දන්නේ නැහැ. උකුස්සා වගේ ඈතට පේන්නේ. උට බය වෙලා සත්තු ටික විදිනවා. ඒ යන්නේ සතා. දා සත්තු ටික පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. මම මේ ටයිම් එකට දාන්නෙත් නැත්තේ ඒකයි. මට කරන්න දෙයක් නැතිව මට දානවා. මේ ඉන්නේ මගේ හොඳම සතෙක්. මේ ඇහැට බෙහෙත් දානවා. ඇහැ සවුත් වෙලා තියෙන්නේ. බලමු ගොඩ ගන්න පුළුවන් වුණා මේ හොඳම සතෙක් ඇවිල්ලා. ආයි ඉතින් වැඩක් බලපු සතෙක් වැඩක් ගත්තු සතෙක්. ආයි සත්තු වෙන ඉස්සෙල්ලා ඉන්නේ. පැටියා
පැටිය බස්ස ගන්න ඕනේ. දැන් සත්තුවා මේ පොඩ්ඩක් පැටියෙන් හින්දා ඩල් එකේ ඉන්නේ. බස්ස ගන්න ඕනේ කොහොම හරි කරලා. දා මේ ඉන්න සත්තු දෙන්න. අද නම් මේ කිරිල් ඉඳි දන්නෙත් නෑ උඩ. අද එකපාරින් ඉන්න හදනවත් දන්නෙත් නෑ. වෙනදට දවස් සාමාන්‍යයෙන් දෙවනි දවසේ තමයි සාමාන්‍යයෙන් පැය සාමාන්‍යයෙන් පැයක් එකමාරක් දෙවනි දවසේ තමයි ටයිම් එක ගන්න. අද ඉඳි දන්නෙත් නෑ මේ යන විදිහට. බලමු කොහොම හරි බස්ස ගන්න බලමු. වහලට සත්තුත් දාලින් මම සාමාන්‍යයෙන් ටයිම් කරන සත්තුත් වහලට සත්තු දාලා එලවනවා. සාමාන්‍යයෙන් පැය එකමාර දෙක පැටව එලවන කාලේ පැටව එලවනකොට ඩ්‍රොපර්ස් වහලේ දාලා ඉවරලා පැය එකමාර දෙක එලවලා තියෙනවා. පරෙන්ට අහන්නේ නෑ මේ සත්තු දෙන්න කැඩුනා. මේ ඉන්නේ මහ කිරිල්ල. මේ ඉන්නේ පැටියා. බලන්න පැටියගේ තාම ඩල් එකක්වත් නැහැ. ඩල් එකක්වත් නැහැ තාම පැටියෙක්. කට්ටිය ඉතින් මෙහෙම ගෙවල් ළඟ මිනිස්සු දන්නවා මගේ සත්තු කොහොමද කියලා. ඉතින් අර අපි එහෙම අර ටූර්නමන්ට් වලට ලොකුවට එහෙම එලවලා නැහැ. ඒ වුණාට සත්තු එලවනවා. ඉතින් මේ ඒ කාලේ ඉඳන් එහෙම නෝමල් සත්තු නෙමෙයි අපි. ඒ කියන්නේ ළඟපාත මිනිස්සු මම ආශ්‍රය කරන මිනිස්සු දන්නවා සත්තු හදනකොට. මම සාමාන්‍යයෙන් අර සතා හොඳ නම් විතරයි ඉතින් එහෙම කරන්නේ. සාමාන්‍ය නැත්තම් ඉතින් තියාගන්නේ නැහැ කොහොමද. මාරුවක් හරි කරනවා. මාරුවක් හරි නැත්තම් සත්තු 3-4ක් හරි එකතු කරලා සත්තු 3-4ක් හරි දීලා හොඳ සතෙක්ට මාරු කරගෙන යන හරි මේ තමයි අපි එහෙම තමයි සත්තු හදාගත්ත ඉස්සර. දැන් නම් එහෙම නැහැ. ඉතින් දැන් කියන්නේ දැන් සත්තු එහෙම හොඳ සත්තු මාකට් එකට ගන්න ලොකු මේකට ගන්න බෑ. ලොකු මාකට් එකකට යනවනේ දැන් සත්තු. ඉස්සර මට මතකයි පැය 8මාරක් මගේ උඩ හිටියා. මම මාස 8ක් වහලෙම ට්‍රේනින් කරලා ඉවර වෙලා එළවපු සතෙක්. එතකොට ඒ සතා ඉන්දියන් සතෙක්, ඉන්දියන් වර්ගයේ සතෙක්. ඒ සතා මම ගත්තේ මට මතක විදිහට මගේ ගෙදර හැදිච්ච පැටවුන් පැය 2:30 වගේ එලවන්න පුළුවන් පැටව් 5 දෙනෙක් දීලා තමයි ඒ සතාව ගෙනාවේ. ඒ කාලේ මගේ සත්තු හිටියේ. ඒ කාලේ සත්තු ඒ වගේම තමයි. මෙතන ලොකු කූඩුවක් තිබ්බා. මේ තියෙන මේ පෙන්නන ප්ලේස් එකේ ලොකු කූඩුවක් තිබ්බේ ලී වලින් ගහපු. ඒකේ සත්තු සාමාන්‍ය හොඳ. ඒකෙත් එතකොට හිටිය හොඳ සත්තු. අනිවාර්යෙන් සතියකට පරය 6-7ක් බස්සනවා. දැන් නම් සතා බහින්න ඕනේ. ඒ වුණාට මහ කිරිල්ලි පාත් කරන්නේ පළවෙනි දවසේ ඔහොම ඉඳලා ගිහලා එකපාරට මේ ඔයෙන් හරි පරේ දැම්මොත් එහෙම ෂුවර් නෑ පැටව හින්දා 7-5කට. ඒ වුණාට ඒ පැටිය ඩල් නෑ. එහෙම එකපාරට වෙන ගෙවල් වල බහින්න. ඔය ඉන්නේ පැටියා. සාමාන්‍යයෙන් ඒ කුරුල්ලගේ පැටවුන්ගේ වදින කොහොම හරි පැටව් මුර අනිවාර්යෙන් පැටව මුර 3ක් ගත්තොත් මුර 3න් අන්තිම මුරේ හෝ පළවෙනි මුරේ එක පැටියෙක් ඇස්සුදු කඩනවාමයි. අනිත් වෙලාවට ගොඩක් දුරට කළු හැමතිස්සෙම කඩන්නේ නැහැ. කලාතුරකින් ඇස් කළු කඩනවා. කළු කියන්නේ ඇස් අර රතට හුරු කළු එක කඩන්නේ. ඒ කළු එක කඩනවා. නැත්තම් කඩනවා ගොඩක් වෙලාවට ඇස් සුදු තමයි. ඇස් සුදු කියන්නේ ඇස් සුදු නෙමෙයි මේ ඇස් කහ. ඇස් කහ කියන්නේත් අම්මට උඩ උකුස් එක්කාගේ උඩට පරේ දෙන්න ආයිස් එයිදන්නේ. මේ ඉන්න පරේ දෙන්න. පේනවනේ මේ පැත්තේ සත්තුන්ගෙන් අඩුවක් නැහැ. උකුස්සොන්ගෙන් අඩුවක් නැහැ. වීඩියෝ එක ලොකුවට ගොඩක් දික් කරන්න බැරි හින්දා අපි තව චුට්ටකින් ආයේ බහින ටයිම් එකට මම වීඩියෝ එක සෙට් කරන්න ඕගොල්ලන්ට බලන්න. අනේ දැන් නම් බෝක්කුවක් දානවා පැටිය. එහා පැත්තෙන් පරේ දානවා. එහා පැත්තේ ගේක. පේනවනේ අපිට සත්තු එලවන්න බෑ ලේසියකට.
අතනින් පාත් කරන ලේසියකට පරය එලවන්න බෑ. පරය පැටව අතනින් සත්තු දාන පේනවනේ. අපිට ලේසියකට පරය එලවන්න බෑ. අන්න වැඩ වෙලා. ඉතින් අරගේ පුරුදු හින්දා ඔය පළවෙනි මුරේ සාමාන්‍යයෙන් පළවෙනි පාර එලවනකොට ගොඩක් පැටව ගෙදර බස්ස ගන්න තමයි අමාරු. පේනව නේද? සාමාන්‍යයෙන් අපි ගෙදර ඉන්නකොට නම් ඔය වගේ සත්තු දැම්මට ගෙදර ඉඳන් පුරුදු කරන සත්තු එහෙම බහින්නේ නැහැ. ඒ වුණාට දැන් අපි අර ඉඳලා හිටලා එලවනකොට සතා එකපාරට මේ ඉතින් වෙන ගෙවල් වල පරේ දානවා දැක්කොත් එහෙම බහල්ලලා ඉතින් එහෙමම බහින මේ සත්තු 40ක් 50ක් ඉන්න ගේක සාමාන්‍ය 40ක් 50ක් නිකන් වහලට ගිල්ලවනකොට ඉතින් පැටවුනත් ඒ සත්තු දිහා බලලා බහින්න බලනවා. ඉතින් ඒක ඉතින් අර හැටියක් පැටවුන්ගේ. මහ සත්තු මහ වෙලා පුරුදු වුණාට වැඩිය පැටව පුරුදු කරගන්නකොට ඒ සීන් එක තියෙනවා පැටවුන්ගේ. සමහර පැටවු ඉන්න කොච්චර පරයි දැම්මත් පරයින්ට අහන්නේ සත්තු. ඔය ඒ පැත්තට කැපෙන්නමයි බලන්නේ. මේ අර ගෙදර කිරිල්ල ඉන්න හින්දා උගේ පස්සෙන් එනවා. දා ඒ පැත්තම තමයි බලන්නේ. ඒ පැත්තටම තමයි කැපෙන්නේ. අය පරේ දානවා එහි. අන්න ඕක තමයි තත්ත්වය මෙතන. අපි ඉතින් සතෙක් කෙලවන්න ගියොත් අපේ ඉතින් සත්තු බස්ස ගන්න හරි අමාරුයි. වෙලාවට කිරිල්ලි ආවා. දා අන්න වෙලාවට කිරිල්ලි කැවිල්ලා ඔන්න බැස්සා. අම්බෝ ඇති යන්තම් වෙලාවට කිරිල්ලි බැස්ස හින්දා පැටියත් බැස්සා. දා හරි මචං ඔන්න ඔහොම තමයි තත්ත්වය. ඔමාරි පරේ දෙන්න නම් බස්ස ගත්තා. මොකද ඔන්න ඔහොම තමයි තත්ත්වය. මෙතන පරේ එලවනවා නම් හරි අමාරුයි සත්තු පුරුදු කරගන්න ගෙදර බස්ස ගන්න. එයා පැත්තෙන් පරේ 40ක් 50ක් දානවා. එලවන්නේ නැහැ. උඩ එලවන්නේ නැහැ. වහලෙට දාලා උසි ගන්න ඉන්නවා පරේ පැටවුන්ට එහෙම. පරේ පැට ඔය විදිහටම පරේ පැට පළවෙනි දවස එලවද්දි සත්තු මේ ගිය මුරේ ගත්තු පැටව් සෙට් එකේ පැටව් 7ක් විතර හැදිලා හිටියා මේ පැටව් මුරේ. අන්තිමට ওই පැටිය විතරයි ඉතුරු. අන්තිමට ඔන්න ඕක තමයි තත්ත්වය. ඔය ඉතුරු වෙච්ච පැටිය තමයි එලවද්දි කොහොම හරි ගෙදර බස්ස ගත්තේ. සමහරුන්ට ඉස්සිලිවරලා පාත් කරන්න වෙලාවට ඉතින් ගෙදරක කොහොම හරි බහ ගන්න බලාගෙනම ඉන්නේ. එතකොට අර වගේ සත්තු 50 කැටක් දාද්දි ඉතින් හරි අමාරුයි. දැන් මගේ ඉන්නේ සත්තු 3 දෙනා 4 දෙනා වහලට දාන්න අනිත් ඔක්කොම බ්‍රීඩින් වලට දාලා ඉන්නේ. එතකොට හරි අමාරුයි. මම ඩ්‍රොපර්ස්ලා ටිකත් අයින් කරා. ඩ්‍රොපර්ස්ලා උඩ කුඩු හිටපු. ඒකෙත් එලවන කීප දෙනෙකුත් හිටියා. ඒ ටික මම දුන්න කට්ටියට. ඒකත් මේ YouTube එකෙන්ම බලලා කෙනෙක් ඇවිල්ලා දෙන්නෙක් අරන් ගියා. ඒ කට්ටිය දුන්න එකෙන් පාඩුයි. ඉතින් ඇත්තටම පරේ වැඩ පුරුදු කරගන්න අමාරුයි වහලට ඩ්‍රොපර්ස්ලා නැතුව. ඔන්න ඔහොම තමයි තත්ත්වය. හරි එහෙනම් මේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ කට්ටියට එලවලා පෙන්නන්න කියලා කෙනෙක් දාලා ගොඩක් කට්ටිය දාලා තිබ්බා. ඒකයි එලවලා පෙන්නන්න වීඩියෝ එකක් මේ ගත්ත ගෙදර ඉන්න දවසකින්ද. බලමු ඉස්සරහට ආයි තව වීඩියෝ එකකින් සෙට් වෙමු මේ. එහෙනම් ජය වේවා.